ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැති. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම් මට මේකින් පස්සේ මරණ දර්ශනය එකයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්තي වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්මනන අරහා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වා වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 300 ගාන කන්ටේනර් එකේ ආපු බඩු එක තිබ්බා අපේ ප්‍රභාකරන්ගේ ගිනි. මන්ත්‍රීතුමා කතාවක් ගෙතුවා කන්ටේනර් කොටි ත්‍රස්තවාදී සංවිධානය විදේශ සංචාර ඒත් එක්ක එන ආයුධ සම්බන්ධව. ඒ ප්‍රකාශය අපි දැඩි බලවත් ප්‍රකාශයක් ලෙස ගන්නවා. මම අභියෝග කරනවා පැය 24ක් ඇතුළත එතුමාට පුළුවන් නම් ඒක එළියට ගිහලා මාධ්‍යයට කියන්න. එහෙම නැත්නම් හැන්සාඩ් වාර්තා වලින් අයින් කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරා කියන කාරණේ මත. රයිට්. නෑ ඒකේ පොයින්ට් එකකුත් නෑ මන්ත්‍රීතුමා ඕඩර් එකකුත් නෑනේ. ඔබතුමා කියපු එකට මම උත්තර දුන්නේ. මේ අභියෝගයක් කරෙච්චර. රයිට්.